අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන්පුර 15ක් පොහොය දින අම්බස්තලයට වැඩම කරමින් ශ්‍රී ලංකා දීපේට උතුම් බුද්ධ ධර්මය සංස්කෘතිය කලාව කුසිකර්මය මෙන්ම උතුම් සදාචාරය හෙළිපෙහෙළි වූයේ යම් දිනකද ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ පුංචි දිවයිනට පොසොන් පොහොය දිනේ වැඩම කළ පසුවයි. ඒ උත්තම මහින්දා ගමනය පිළිබඳ කෙරෙන දහම් විරුදු විවරණයයි මේ. අපි පළමුවෙන් තුනුරුවන් සරණ යමු. නිමා කරලා සසර ගමන මාර සෙනග පසු බැස්සු මෙමා වඳිමි අමා මෑණි අමා දහම් වැසි වැස්සු කරමින් කෙලෙස් මරුව සතහට පෙන්නා ඇත්තම පිම්බර හිමි මං වදිනෙමි තුන් ලොවටම අති උත්තම පුරමින් පෙරුමන් සතහට නිවනට යන පාර කියා මරසෙන් පරදා පැන්නුව සුරගුරු තයිලෝක පියා රැස් කරමින් දහම් දැනුම සුමගට යන මග කිව්වේ තිස්සෙම බුදු රැස් විහිදෙයි ලක්ෂණ සමනල පව්වේ තිමාලන්න ලක් දෙරණට අනුබුදු සමිඳුන් යෙදුනේ අමාදහර ගලා ගියා මිහින්තලා කඳු මුදුනේ අමාදහර ගලා ගියා මිහින්තලා කඳු මුදුනේ අමාදහර ගලා ගියා මිහින්තලා කඳු මුදුනේ මිහිඳු හිමියන් පිළිබඳව අතීතයේ දකින්න දැන් අපි මදක් දඹදිවට යමු. යටගිය දවසක දඹදිව බින්දුසාර නිරිඳුතුමා රට පාලනය කරන අතර දහමට තම නැණය යොමා රුවින් සපිරි ධර්මාදේවිය සමගින් පාලසෙනි පවින් තොරව දැමින් කාලයගෙන යයි සියලු දිනේ සතුටින් කරුණාවෙන් තලකා තම රට වැසියට පුත් කුමාරවරු දෙන්නෙක් ඉන්නවා මේ රජයුවලට පුත් කුමරුන් දෙන්නාගෙන් බාල පුතා වෙයි අශෝක ඇත්තෙන් මේ අශෝක පුතු කිසි දෙයකට නොවෙයි ශෝක ශිල්ප සතර හුරු වෙන විට කුමාරවරු අතරතුරේ මුල් තැන මිස දෙවෙනි උනේ නෑ අශෝක කිසිම වරේ යටගිය දවස දඹදිව් තලයේ පාලනය කළේ බින්දුසාර රජතුමා ධර්මාදේවිය සමග රටවැසියාව ඉතාම ආදරයෙන් රැකබලා ගත්තා. මේ රාජ්‍යවලට පුත් කුමාරවරු දෙන්නෙක් ඉන්නවා. බාල කුමාරයාගේ නම තමයි අශෝක. කවදාවත් කෙනෙකුට යටත් නොවන සෑම තැනකදීම මුල් තැන බලාපොරොත්තු වෙන අශෝක කුමාරයා තරුණ වියට පා තබන විට බින්දුසාර රජතුමා පුත් කුමාරයාට යුවරාජ තනතුර බාර දුන්නා. දස්කම් අශෝක කුමරුන් නිති වේසෙනවා බින්දුසාර පිය රජතුමා යුවරාජ තනතුර දෙනවා යුවරාජ තනතුර දරමින් සේවය ඉටු කරලෙනවා දවසින් දවසම අශෝක නාමය ප්‍රචලිත වෙනවා නාමය දින දින එතුමාගේ නපුරෙකු ලෙසටයි රැඳුනේ
සාමය සමගිය නොතකා යුද්ධයටයි හිත ඇදුනේ සේනාවක් මුරු කරගෙන අවියායුධ රැස් කරන්නේ ඕනම දෙයකට නොබියව එඩිතර වී පෙරට යන්නේ පපා විකුම් මේ කුමරුන් තණ්හාවෙන් බර වෙනවා කපා කොටා මරා සැවොම රට රටවල් අල්ලනවා යුවරාගේ තනතුරට පත්වෙච්ච අශෝක කුමාරයා සේනාවල් රැස් කරනවා ආයුධ රැස් කරනවා ඊටාම තණ්හාවෙන් නපුරු අදහස් පොදි බැඳගෙන අන් රටවල් යටත් කරගන්නවා පන්නා දමමින් සෑම දෙන හැමදාමත් බලේ ඉන්න තණ්හාවක් ඇතිවිය තක්ෂිලා නුවර අල්ලගන්න හුරු වී සේනාව සමග කුමරු පෙරට ගොසින් එවර දරුණු කැරැල්ලක් ඇති කළ දඹදිව තක්ෂිලා නුවර නැන බලයයි අවි බලයයි කැටි කරගෙන පෙරට යනවා එන සෑම දෙන අශෝක කුමරු ළඟදී මරු දකිනවා සැකබිය හැර පෙරට ගොසින් සටනින් ජයගත්දි පවර එකම රුධිර ගංගාවක් ගැලුවා තක්ෂිලා නුවර ඇත්සේනා අත්සේනා හා පාබල සේනාවෝ තෙත් කර තක්ෂිලා නුවර ජයගෙන මැදුරට ආවෝ අශෝක කුමාරයාට තණ්හාවක් ඇති වුණා තක්ෂිලා නුවර අල්ලගන්න සේනාව රැස් කරලා අවි ආයුධ දීලා අශෝක කුමාරයා ඇස්සේනා අස්සේනා පාබල සේනාව සමග තක්ෂිලා නුවර එකම ලේ ගංගාවක් කරලා ජය අරගෙන රජමැදුරට එන්ටිනවා සියලුම තැන මුළු දඹදිව වීදි පුරා තොරන් බඳී ජයගෙන එන කුමාරයව පිළිගන්නට බලන් ඉඳී ජයගෝසා මැද අශෝක කුමාරයව පිළිගන්නවා පිය රජතුමා පෙරට ඇවිත් කුමරුට මේ ලෙස කියනවා දැන් නම් කල වයස හොඳයි පුතේ ඔබට සරණ වෙන්න මං කැමති කුමාරියක් ඔබට යෝජනා කරන්න අවන්තියෙහි වීදිය පුර දේවි නැමැති සිටු කුමරී රුවැත්තියකි කුමාරියකි ඇය නුවරට හැඩකාරී අශෝක කුමරුව රජ කර රාජ ඔටුනු පලන් දෙනවා දිසෝ ලෙසින් රජමැදුරට දේවි කුමරි කැඳවයිනවා ජය අරගෙන එන අශෝක කුමාරයව පිළිගන්න දඹදිව සෑම වීදියක් පාසාම තොරම් බැඳලා ජයഘോഷා පවත්වනවා රාජමාලිගාවට පැමිණිය අශෝක කුමාරයාට බින්දුසාර පිය රජතුමා කියනවා පුත් කුමාරයාණනි දැන් ඔබ රජකමට සුදුස්සෙක් ඊට කලින් ඔබ කුමාරිකාවක් සරණ පාවා කරගන්න ඕන රජතුමාගේ අදහස් පිළිගත් අශෝක කුමාරයා වීදිය නුවර දේවි නැමැති සිටු කුමාරිකාව සරණ පාවා ගත්තා රාජ ඔටුනු පලන්දලා දඹදිව රජකම අශෝක කුමාරයාට බාර දුන්නා දේවි කුමාරයා
කුමාරිය සමගින් සරණ බන්ධනය කරගෙන රාජ මන්දිරයේ කාලය ගෙවන වසිය සුන රැකගෙන චණ්ඩන් අශෝකගේ නාමය දිනෙන් දිනම පතල වෙනවා පින්වත් පොඩි පුත් කුමරෙක් දේවි කුසින් බිහි කරනවා පලාං අපල දත් බමුණන් හනිකට විත් රජ මැදුරට බලානකත් මහින්දයයි නම තබනවා පුත් කුමරුට පින්වත් මේ පුංචි කුමරු දේවි තුරුලෙ සැනසෙනවා දැන්නම් මුළු රාජ මැදුර කිරිසුවඳින් පැතිරෙනවා බඩගාමින් දනගාමින් කුමරුන් දැන් ඇවිදිනවා හැඩ ඇති පොඩි කුමාරිකාවක් දෙවනුව බිහි වෙනවා යුදකාමීන් මත්තුන අශෝක රජතුමාට නමක් පට බැඳෙනවා චණ්ඩාශෝක කියලා මේ චණ්ඩාශෝක රජතුමාට දාවි ගැබ්ගත් රාජදේවිය දසකඩ මසක් ලබලා පින්වත් පුත් කුමාරයෙක් බිහි කළා සතදත් බමුණන් මාලිගාවට ගෙන්නලා පුත් කුමාරයාට නමක් තබන්ට කීවා පලාපල ගන්න සතදත් බමුණන් නාමයක් ලැබුවා මහින්ද කියලා දුන්න තුටුපන්රුරු ගත්ත බමුණයි යන්ට ගියා දැන් මේ පුංචි මහින්ද කුමාරයා දනගාමින් අල්ලගෙන නැකිටිනවා පුංචි දෙපා තබලා ඇවිදිනවා දෙවෙනි වතාවට ගැබ්ගත් රාජදේවිය දූ කුමාරිකාවක් බිහි කළා ඇයට නාමයක් ලැබුවා සංගමිත්තා කියලා පින්වත් මේ පුංචි කුමරු සමගින් කුමරිය දෙන්නා තැම්පත් ලෙස රාජ මැදුරේ සුරතල් ලබමින් උන්නා මෙසේ කාලෙ ගත වෙන විට චණ්ඩාශෝක නිරිඳුන් හට කෙසේ නමුත් සිත් ඇතිවිය කාලිංගය අල්ලගන්ට බලවත් සෙබළුන් ඇති කාලිංග නුවර අල්ලගන්න පෙළගස් සයි සේනාවක් නිරිඳුන් යුද්ධයට යන්න එක් කරගෙන සෙබළුන් සැම අවියායුධ රැස් කරනවා දික් විජයක් ඇති කරන්න නිරිඳුන් යුද පෙරට යනවා තෙජ වඩවන මෙම නිරිඳුන් සටන් කරන විටදියගේ රජතුමාගේ අසිපත ළඟ සතුරන් රඹ කඳන් වගේ මහින්ද රාජකුමාරයත් සංගමිත්තා කුමාරිකාවත් රාජමාලිගාවේ රාජ සම්පත් විඳගෙන දැඩි වෙනවා මෙසේ කාලය ගත වෙන විට චණ්ඩාශෝක රජතුමාට අදහසක් ඇති වෙනවා කාලිංග නුවර අල්ලගන්න ඕන බලවත් සේනාවක් ඉන්න කාලිංග නුවර යටත් කරගන්න ඕන එහෙම හිතපු චණ්ඩාශෝක රජතුමා චතුරාංගනී සේනාවක් රැස් කරගෙන අවි ආයුධ ඇතිව කාලිංග නුවර දිග්විජයක් ඇති කරන්න යුද පෙරමුණට ගියා චණ්ඩාශෝක රජතුමාගේ අසිපත ළඟ කාලිංග නුවර සෙබළුන් රඹ කඳන් වගේ ඇදගෙන වැටෙනවා වනසන්නට ආව නමුත් අශෝක රජු දෙසම බලා එන සැම දින වැටෙන්නේ හිස නැති මල කඳන් වෙලා තෙත් කරමින් මිහිතලයේ සැමතැන රුධිරයෙන් එවර අත්පත් කරගති අශෝක නිරිඳුන් කාලිංග නුවර
සිංහල සටනින් ලක්ෂ ගණන් මිනිසුන් සෑම තැන මැරුණා. මිනි කඳන් ලක්ෂ ගණන් මහ පොළවේ ගොඩ ගැසුණා. එදා චණ්ඩාශෝක රජතුමා ඇති කළ යුද්ධයෙන් ලක්ෂ ගණන් මිනිසුන් මැරී වැටෙනවා කඩු පහරවල් වලින්. එක් මවක් තමන්ගේ මරපු දරුවව දෑතින් ඔසවගෙන චණ්ඩාශෝක රජතුමා ඉදිරියට ඇවිත් කියනවා, මහරජතුමනි, ඔබට දරු දුක නැද්ද? මේ බලන්න මට හිටිය එකම දරුවා හිස කඳින් වෙන් කරලා ඔබට පුළුවන් නම් මගේ දරුවට පණ ලබා දෙන්න. ඔබට දාරක සෙනෙහස නැද්ද? ඔබට දරු දුක දැනෙන්නේ නැද්ද? මේ අම්මා අඬා වැළපෙමින් එහෙම කියනකොට චණ්ඩාශෝක රජතුමාගේ හදවත උණු වුණා. චණ්ඩාශෝක රජතුමා මෙසේ තීරණයකට එළඹුණා. යුද්ධ කරලා යුද්ධ දිනලා රටක් ලබලා පලක් නැහෙනි. සුද්ද කෙනෙක් විලසටමින් පසු ජීවත් වෙන්න ඕනි. පාත නොවැටි සටන් කරලා ජය ලැබුවත් සෑම වෙලේ ඝාතන කරමන් ලබාපු මේ දිනුමෙන් කිමද ඵලේ. අල්ලාගෙන තම බලයට කාලිංගය නුවරන් එදා ඇල්මෙන් දැන් කාටත් සෙනෙහස පානවා මහනිරිඳා. ඉන්නා කල රජමැදුරට වීලා මහනිරිඳු දිනක් සංසුන් ලෙස වඩිනවා දුටුවා පින්වත් සඟරුවනක්. තැම්පත් ලෙස රාජමැදුරේ උස් අසුනක් තනවනවා. පින්වත් මේ පොඩි සමිඳුව මාලිගයට කැඳවනවා. නිග්‍රෝධය පුංචි සමිඳු වඩම්මවා මාලිගයට. දික් විජයෙන් කම්පා උන නිරිඳුවායි මේ විදියට. අසුනේ බොහෝ සරදාවෙන් පොඩි සමිඳුව ඉන්දනවා. සසුනේ ඇති වටිනාකම අශෝක රජු විමසනවා. එදා ඒ මාතාවගේ විලාපය ඇසූ චණ්ඩාශෝක රජතුමාට දුකක් දැනුණා. වේදනාවක් දැනුණා. අනේ මේ යුද්ධ කරලා මිනිසුන් මරලා මේ රටවල් අල්ල ගැනීම ඇති ඵලය මොකක්ද? මම මෙච්චර කල් කළේ මොනතරම් අපරාධයක්ද? රජතුමා මාලිගාවට වී පසකට වී කල්පනා කරනවා. හදවතින් දුක් වෙනවා. එක් දවසක් දැක්කා රාජමාලිගාව අසලින් ඊටාම සංසුන් ගමනින් වඩින නිග්‍රෝධ පොඩි හාමුදුරුවන් වහන්සේ. ඒ සංසුන් ගමන දුටුව රජතුමා නිග්‍රෝධ පුංචි හාමුදුරුවන්ව රාජමාලිගාවට වැඩම කරගෙන ඇවිත් කැමති ආසනයක හිඳගන්ට කියනවා. මේ රහත් ඵලයේ ලැබපු නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ හිඳගත්තේ අශෝක රජතුමාගේ සිංහාසනයේ මත. රජතුමා පුදුමයට පත් වුණා. රජතුමාගෙන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ප්‍රශ්න කරනවා, මහරජතුමනි, ඔබ අතින් මැරුම් කෑ ඒ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට නැවත පණ දෙන්න පුළුවන්ද? රජතුමනි, ඔබ ඉන්නේ මිනිසුන් මරන්නද නැත්නම් මිනිසුන්ව ආරක්ෂා කරන්නටද? රජතුමනි, ඔබ මෙතෙක් කල් කළේ මහා අපරාධ. දැන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බුදුන්ගේ සුනිමල ධර්මයෙන් අශෝක රජතුමාව දැනුවත් කරන්නට වුණා. ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කර සිටි අශෝක රජතුමා
ඉතාමත් පැහැදීමකට පත් වුණා. දම් බෙදාලා දම් පුදාලා පොඩි හිමිගෙන් බණ අහලා යන්නට ඇති හරි මාවත මහරජ තීරණය කළා. එදා පටන් මුළු දඹදිව දන්ශාලාවල් අරිනවා. බෙදාලා බඩ කට පිරෙන්න දුගී මගී සැමට දෙනවා. 84,000ක් පමණ වේර විහාරවල් තනා ඇසූ අය අතරට නිරුදුගෙනම පතල වුණා. පින් කරන්න මුළු රට කරලින් පිරුණා. ඡණ්ඩෙන් අශෝකය යන නම ධර්ම අශෝකට හැරුණා. ප්‍රියවීමේ මහරජතුමා දාමෙන් ඇති ඵලය නෙලා දියණිය හා පුත් කුමරුව ශාසනයට බාර කළා.